අපි අද ඇවිල්ලා ඉන්නේ වාද්දුවේ තියෙන ලස්සන හොටෙල් එකකට. මේකේ නම සැෆ්‍රන් හොටෙල්. මේක ඇත්තටම මේ ගොඩාක් කල් නෙමෙයි, ඇත්තට මේක අලුතෙන් හදපු හොටෙල් එකක් මම දන්න විදියට. ඉතින් මේක ඇත්තටම බජට් රේන්ජ් එකේ යන හොටෙල් එකක්. ඉතින් කවුරු හරි බලන් ඉන්නවා නම් බජට් ස්ටේ එකට ඇවිල්ලා, කියන්නේ බජට් ලෙවල් එකේ ඇවිල්ලා ස්ටේ එකක්, ඩේ ස්ටේ එකක් හෝ එහෙම නැත්නම් ඕවර්නයිට් හරි කමන්න එහෙම කෙනෙක් බලන් ඉන්නවා නම් ඇවිල්ලා එන්න. ඉතින් මේක ඇත්තටම හොඳ තැනක්. මේකේ මේ ගොඩාක් බජට් ලෙවල් එකේ යන හොටෙල් එකක් වුණාට ඇත්තටම හරිම ලක්ෂරි ලුක් එකක් තමයි මේකේ තියෙන්නේ. මම ඔයගලන්ට view එක පෙන්නන්නම් ඉස්සරහට ගියාම මේකේ view එක මොන වගේද කියලා. ඇත්තටම මේ බීච් එකත් එක්කම අලලා තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නේ. ඒ වගේම ඩේ අවුට් එකකට කෙනෙක් එනවා නම් ඇත්තටම මේකේ මේ ලස්සන පූල් එකක් තියෙනවා. ඒ වගේම ලන්ච් බුෆේ එක හම්බෙනවා. ඊටත් අමතරව අපිට වෙනම රූම් එකක් ගන්න ඕන නම් ඩේ යූස් එකට චේන්ජින් රූම් එකක්. ඒකත් හරිම ලාභයි. ඉතින් ඇත්තටම ගත්තොත් per person වැටෙන්නේ රුපියල් 4200 ගාණක් වගේ තමයි. ඉතින් එහෙම බැලුවාම දැන්ට තියෙන හොටෙල්ස් එක බැලුවාම මේ වගේ ස්ටෑන්ඩඩ් එකක් තියෙන හොටෙල් එක ඒ වගේ ඩේ අවුට් පැකේජ් එකක් ඇත්තටම වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න. මේක හරිම ලස්සන හොටෙල් එකක්. අපි බලමු දැන් ඉස්සරහට ගිහලා මොනවද මේකේ තියෙන්නේ. ඩේ අවුට් පැකේජ් එකට හරියට මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ. ඒ වගේම යමු ඉස්සරහට ගිහලා බලමු. හොටෙල් එකේ තියෙන බීච් ඒරියා එක. ඉතින් මෙතන හරිම ලස්සන view එක. අපි try එකක් දාමු. මෙතන මේ හවස් වෙනකන් ඉඳලා sunset එකත් පොඩ්ඩක් බලලම යන්න. දැන් වෙලා නම් ඇත්තටම ගොඩක්ම රස්නේ මේ. අවුව එහෙම පාරම සැරයි. ඒක ඉතින් අර view එකත් එක්ක තියෙන ලස්සන බලන්න ඕන හින්දා ඉතින් ආව පොඩ්ඩක් එළියට. ඉන්නේ මම view එක දැන් පෙන්නන්නම් මොනවා වගේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ සැෆ්‍රන් හොටෙල් එකේ බුෆේ එකට. අපි ඇතුළට ගිහලා බලමු බුෆේ එකේ මොනවද තියෙන්නේ, ස්ප්‍රෙඩ් එක කොයි වගේද.